හොඳයි ආයිබෝවන් විදේශ channel එකකින් අද දිනටත් අද ඔබට මම ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ දැනට පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව යම් පූර්ව දැනුම් දීමක් කරන්න. මොකද දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින 3 තුලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද නිරිතතික මෝසම් දිවයින හරහා දැන් ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එහිදී මේ මෝසම් ආරම්භයේදී අපි ලොකු වැසි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඇතිවීම තමයි ස්වභාවය. මොකද මෝසම් සුළඟ ස්ථාපිත වෙන්න නම් ඒ සුළං ප්‍රවාහය අවශ්‍ය වෙන නිසා. මොකද දැන් ඒක ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒකින්ද අපි මුල් වකවානුවේ විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේක වරින් වර තමයි ඇති වෙන්නේ. මේ වැසි ඇති වෙන අවස්ථාවලදී තද සුළං නැතිවීමත් අපේක්ෂා කරනවා. මොකද මේ මෝසම් සුළඟ සාමාන්‍යයෙන් සුළඟත් එක්ක තමයි මේ වැසි පැමිණීම ගොඩක් වෙන්නේ. මොකද මේ මෝසම් සුළං ධාරාවෙන් අරගෙන ජල වාෂ්ප තමයි මධ්‍යම කඳුකරයේ ඒ කඳුකරේ වැඩිමත් එක්ක මින් බටහිර කොටසට දැන් ඉදිරි කොටසට වැසි ඇතිවීමත් අනිත් කොටසට වියල සුළඟක් විදිහට තමයි තියෙන්නේ. නමුත් මෝසම් ආරම්භ කාලයේදී දිවයිනේ බොහෝ පළාත් වලට සාමාන්‍ය වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කෙසේ වුවත් කඳුකරයෙන් නැගෙනහිර කොටසට නෙවෙයි මධ්‍යම කඳුකරේ බටහිර බැටහිර ප්‍රදේශයේ සිට බස්නාහිර සහ නිරිතතික දෙස තමයි වැසි ප්‍රවාහය බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වුවත් විශේෂයෙන්ම සුළං සහ වැසි තත්ත්වය වැඩිවීමත් එක්ක පවතින නිසා මේ ගැන පොඩ්ඩක් අවධානය හැමෝම යොමු කරන්න. විශේෂයෙන්ම තමන්ගේ දේපල ගස් කඩා වැටීම් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අධික වැසිත් එක්ක නායම් වගේ දේවල් ජලය වැටුනොත් ගම් වතුරක් තත්ත්වය ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. මෙම වැසි තත්ත්වය ඉදිරි දින 3 තුලත් පවතින හේයින් විශේෂයෙන් අවධානය යොමු කරන්න කියන එක සඳහන් කරනවා. මොකද මේක මේ මෝසමේ ආරම්භය නිසා තද වැසි ඇතිවීමේ හැකියාවක් තමයි තියෙන්නේ. ඊපස්සේ වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවීමක් අපේක්ෂා කරනවා. ඊට පස්සේ නැවත මේ මෝසම් සුළං වර්ධනය වීමක් සිදු වෙනවා. කෙසේ වුවත් මෙම මෝසම් ආරම්භයත් එක්ක මේ ගැන අවධානය යොමු කරන්න. හොඳයි.